අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ දමික කියන්නේ Google Office එකේ වැඩ කරන අපේ තරුණයෙක්. කොහොමද මේ දමික මේ ගමන ගියේ? එක කම්පිටිෂන්ස් තිබ්බා දැන් උදාහරණයක් විදිහට මොකක්ද ඇත්තටම මේ Google එකට යනවා නම් තියෙන ඇප්ලිකේෂන්, ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක දාන process එක. එතකොට මට ඇත්තටම ඔපචුනිටි එක ඔපන් අප් මේ ඒ විදිහට මොකක්ද ඔයාලට ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් දැන් මේ පාත් එකේ යන ගොඩක් නංගිලා මල්ලිලා ඉන්නවා. ඉස්කෝලේ යන කට්ටියට මම රෙකමන්ඩ් කරන්නේ කියන්නකෝ කොහොමද ඔයාගේ working culture එක මොකද්ද? මොනවද තියෙන පහසුකම්? වර්කින් කල්චර් එක ඇත්තටම ගොඩක් හොඳයි. ඇත්තටම කියනවා නම් අපි දවස් 3ක් ඔෆිස් එකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ඒකට ඔෆිස් එකට ගියාම අපිට ෆැසිලිටිස් තියෙනවා. ඒ කියන්නේ අපේ Google එකේ තියෙනවා Google Kubernetes Engine කියලා එකක්. ඒකට ඒක ඇත්තටම කරන්නේ Kubernetes කියන එක infrastructure as a service විදිහට වෙන්න කරන එක. Google හරි ඒ වගේ top 10 ඒ කියන්නේ මුලම percentage එකේ ඉන්න කම්පැනි එකට ඇතුළත් වෙද්දි ඇත්තටම තියෙනවා හොඳ ටෙක්නිකල් සහ නන් ටෙක්නිකල් ඉන්ටර්වියු process එකක්. ඉතින් ඒ ඉන්ටර්වියු process එක කොහොමද ඒකට මුහුණ දෙන්නේ? කියන්නේ Google එකේ ගත්තොත් ඉන්ටර්වියු රවුන්ඩ්ස් දෙකක් තියෙනවා. සෙකන්ඩ් රවුන්ඩ් එකේ ටෙක්නිකල් ඉන්ටර්වියු 4යි HRN Googleness and leadership interview කියලා තියෙනවා. ඔයාලා හැමෝම පිළිගන්නවා robotic gen එකේ interview series එකට. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ දමික කියන්නේ ඇත්තටම පෝලන්ඩ් වල Google Office එකේ වැඩ කරන අපේ තරුණයෙක්. ඇත්තටම මොරටු යුනිවර්සිටි එකෙන් out වෙලා first job එක කෙලින්ම apply කරලා හම්බුණා Google වල. ඉතින් අද අපිත් එක්ක experience එක share කරගන්න ඇවිල්ලා ඉන්නවා ඔයාලත් එක්ක. මේ කොහොමද මේ path එකේ ගියේ? ඒ path එකේ යන්න මොන වගේ experience එකක් තියෙන්න ඕනේද? ලංකාවේ කෙනෙක් විදිහට ලංකාවේ education එක ලැබුවා අපේ school system එකෙන් ගිහිල්ලා යුනිවර්සිටි එකට ගිහිල්ලා ඊට පස්සේ එතනින් එහාට ලෝකේ තියෙන හොඳම ටෙක් කම්පැනි එකක පොසිෂන් එකට යන්න එකපාරම. මොකද්ද එයාගේ පාත් එක කියන එක ගැන ඔයාලත් එක්ක අපිත් එක්ක ෂෙයා කරගන්න. දමික ඇවිල්ලා ඉන්න අපිත් එක්ක. ඉතින් වෙල්කම් දමික. කොහොමද ඔයාලට? මම ඉන්න වෙනස්. මේ දවස්වල දැන් ඔයා එහෙ වැඩ කර ඉඳලා දැන් නිවාඩුව කරලා ලංකාවට ඇවිල්ලා මේ දවසේ ඔව් නිවාඩු කියන්නේ ඇත්තටම මම පොඩි නිවාඩුවකුයි මෙහි ඉඳන් වැඩ කරනවා මතාවේ. හරි. ඉතින් අපිට කියන්නකෝ දැන් මේ අපේ channel එක බලන නංගිලා මල්ලාට මේක අලුතෙන්ම පටන් ගත්ත channel එක. ගොඩක් කට්ටිය මේ tech software side එක, computer science side එක ඉගෙන ගන්නවා. ඉතින් මේ හැමෝටම තියෙනවා එක එක විදිහේ targets. ඒකට ඉස්කෝලේ යන ගිලා මල්ලිලාගේ ඉඳලා ගොඩක් පිරිසක් මේ ලංකාවේ community එක ඇතුලේ මේ side එකට ගොඩක් interest ඉන්නවා. ඉතින් අපි ආම ඉක්මනට ලොකු වෙලාවක් ගන්නෙත් නැතුව කොහොමද මේ දමික මේ ගමන ගියේ? පොඩි කාලේ ඉඳලා පටන් ගත්තම ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් යන පාත් එකට වඩා වෙනස්කම් මොනවාද මෙයා කරේ? ඒ දේවල් අපි දැනගන්න ඕනේ. ඉතින් අපි දමිකගෙන් අහලා බලමු. එයා මොනවාද කරේ පොඩි කාලේ ඉඳලා? එයා දැන් මේ විදිහට ගිහිල්ලා Google එක වගේ තැනක වැඩ කරන්නේ. ඔව් ඇත්තටම ඉතින් මම පොඩි කාලේ ඉඳන් يعني කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් කියන දේ ඉගෙන ගත්තා මම 9 වසරේ 10 වසරේ වගේ ඉඳන්. ඒකට ඒ කාලෙම එක කම්පිටිෂන්ස් තිබ්බා. දැන් උදාහරණයක් විදිහට ඒ කාලේ තිබ්බා National School Software Competition කියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන එකක්. ඊට පස්සේ තව තිබ්බා අන්තර්ජාතික තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් කියලා. නැත්නම් ඉන්ටර්නැෂනල් ඔලිම්පියාඩ් ඉන් ඉන්ෆෝමැටික්ස් කියලා තරගයක්. ඒකට මම ඒ තරග වලට ටාගට් කරලා ප්‍රැක්ටිස් කරා. එතකොට ලංකාවේ තියෙන සිලෙක්ෂන්ස් වලට ගියා. එතකොට 2017 IOI ගියා එක ඉරාන් වල තිබ්බේ. මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම විවිධ තරග වලට ගිහිල්ලා අර ප්‍රෝග්‍රෑමින් ස්කිල්ස් හදාගත්තා. එතකොට යුනිවර්සිටි එකේදීත් මම එක කම්පිටිෂන් වලට ගියා. IEEE Extreme එතකොට Google Hash Code Qualification Rounds වගේ ඊළඟට Ford Jam වගේ කම්පිටිෂන් වලට ගිහිල්ලා තමයි මේ ප්‍රෝග්‍රෑමින් ස්කිල්ස් හදාගත්තේ. ඒකට ඒ වගේ තිබ්බ පර්ෆෝමන්ස් වලින් තමයි මේ ඔපචුනිටි එක ඕපන් වුනේ. හරි. ඒ කියන්නේ ඇත්තටම දැන් කොහොමද මෙතනට ආවි කියලා අහුවොත් ඒකට දමිකෙන් අපිට තේරෙන විදිහට ගොඩක් දුරට පොඩි කාලේ ඉඳලම කම්පිටිෂන්ස් වලට ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම ඒ කියන Tamanට ලැබිච්ච අත්දැකීම් ඒ වගේ ගොඩක් විදිහට ඉවහල් වුණා කියන එක තමයි ඇත්තටම දමික. අයියෝ එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ඔලිම්පියාඩ් ඉන් ඉන්ෆෝමැටික්ස් වල ඒක වටේ තිබ්බ ඉකෝසිස්ටම් එක සෑහෙන හෙල්ප්ෆුල් වුණා. ඒ කියන්නේ ඒවට අපි ට්‍රේනින්ග්ස් තිබ්බා. ඒ කියන්නේ අපි ඒක ඇත්තටම තියෙන්නේ මේ සෙකන්ඩරි ලෙවල් ස්කූල් ස්ටුඩන්ට් වල තියෙන්නේ. ඒකට ඒ කට්ටිය නිකන් 10ක් 15ක් වගේ මට විදිහට අරගෙන නැෂනල් ට්‍රේනින් පූල් එකක් තිබ්බා. ඒකට UCS එකේ තමයි තිබ්බේ දවස්වල. අපි ඒකට ගිහිල්ලා තමයි එතෙන්දි තමයි සෑහෙන අර ඇනලිටිකල් තින්කින් සහ ඒ ආවට තියෙන ස්කිල්ස් හම්බුනේ. ඉතින් එතකොට දමික කියන්නකෝ ඔයාලගේ දැන් අපි හැමෝම දන්නවා අපි ඉස්කෝලේ පාත් එකකින් ගිහිල්ලා තමයි ගොඩක් වෙලාවට යුනිවර්සිටි එකට එන්න වෙන්නේ. එතකොට දැන් ඉස්කෝලේ කාලේදී ඔයාලට හම්බෙච්ච බෑක් එක කොහොමද? කොහොමද මේ ඔපචුනිටිස් හොයාගත්තේ? ආවේ ඉස්සෙල්ලාම අර යං කම්පියුටර් සයන්ටිස්ට් කියලා කම්පිටිෂන් එකක් තිබ්බා. ඒකට දැම්මා. ඊට පස්සේ ඒත් එක්කම National School Software Competition කියලා يعني අධ්‍යාපන අමාත්‍යාංශයෙන් යන තරඟ ටිකක් තිබ්බා. ඒකට ගියා. ඒ තරගයකදී තමයි මට ඉන්ටර්නැෂනල් ඔලිම්පියාඩ් ගැන දැනගන්න හම්බුනේ. ඊට පස්සේ මම 2014 වගේ ඉඳන් තමයි ඒ ඉන්ටර්නැෂනල් ඔලිම්පියාඩ් වලට ට්‍රේනින් ගියේ සහ ඒ වගේ දේවල් කරේ. හරි. දැන් එතකොට අපි හැමෝටම ටිකක් ප්‍රශ්නයක් සහ අපි නිතර අහන දකින්න දෙයක් තමයි Google එකේ ජොබ් එකක් ගන්නවා කියන එක ටිකක් නෙමෙයි ගොඩක් අමාරු වැඩක්. එහෙම නැත්නම් ඒක රෙයා ඔපචුනිටි එකක්.
එතකට මේ ඔපචනිටිය ගන්න දැන් අපි YouTube එක ගත්තා චැනල්සල ගත්තත් ගොඩ තැන්ගල දකිනවා හරි අමාරු ඉන්ටවිය ප්‍රසෙස එකක් තියෙනගෙන නැතත් ඇපලිකේෂන් එකක් දාන තැනදලා ගොඩක්ම රයා ශාන්ස එකක් තියෙන්නේ මේ ඔපචනිටිය ගන්න එතකොට මොකක්ද ඇත්තර මේ Google එකට යනනම් තියෙන ඇපලිකේෂන් එකන ඇපලිකේෂන් එක දාන ප්‍රසෙස් එක මෙම Google එකේ රෙකරුට්මටන විධ විදි තියෙනවා කැන්දැන් ප්‍රධාන විදිර ගිවත් දැන් Google කැරි සයිට කියලා ඕන කෙනෙකුට ඇපිකේෂන්ක් දාන්න පුලා ඊට අමතරව Google එක ඉන්න රෙකරුටස්ල සමහරලාවට පර්සනලි කට්ටිට රීචව් කරලා එම ඔපචන්ටි සෝපන්නක් වෙනවා තකොට මට ඇතට ඔපචන්ටි කොපනක් මේ ඒ විදිහට ඒතන්දි වෙන්නේ ඉතින් සෝසයකින් අපි පාගන්න ඒ සෝස්සක නිකං අපි කම්පිටිෂන් ගිල්ල ගත්තු පහෝමන්ස එකක් එමනත් අපේ ලින්කින් ප්‍රොෆයිල්ලක් එමක් හරි සෝස්සයකින් අපි හොයාගෙන අපිට රීචවට් වෙන වෙලාවල් තියෙනවා ඒ විදිහයට තම මම ගියේ එතකට දැන්වා ඇතරම කිව කලින් යනවාගේ කම්පිටිෂන් වලට ගියපු දේවල් ඒ මොකර බැකරවන්් එකත් එක තමයි වට ඇතරම ඔපචනටි ඕපනුනේ කියලා එතකුට මොකක්දවාට ඇතරම රැකමන් කරන්න පුළුවන් දැන් මේ පාත්තේ යන ගොඩක් නංගිල මල්ලයන්න ස්කෝල යන කට්ටේරුවන් රැකමන් කරන්නේ ඉන්ටර්නශනල් ඔලිම්පියාඩ ඉන්ෆෝමටික්ස් ප්‍රෝග්‍රම ඇත්තක ජොයින් වෙන්නේ කියලා පුළුවන් එන්නෝයි.ල්ක කියන වෙබ්සයිට් එක හිල්ලා එක ගැන විස්තර දැනගන්න ඒ වගේම දැන් Google එක වගේ ගත්තම තවත් අපි දැකලම නැතිදී කල්ච එකක් තියෙන ඉතින් කියන්නක කොහොමද වගේවකින් කල්චයක මොකක්ද මොනාත් වීන පහසුකම් වකින් කල්චය ඇතරම ගොඩක් හොඳයි ඇතරම කියරනම් අපි කරන වැඩේ තම වැදගත් ඉසක් කර පොච්චර පෑගානක් වැඩ කරාද කියනක වැඩක් නෑ ඇතරම කවුත් යන වෙලාවක් කියන වෙලාවක් බලන්නෙත් නෑ තොට අපි ගියා වැඩි කරාව මේ දස්ස තින පොල්සේ කනුව පිටොන්නම් සති දවස් දෙකක් ගෙදරින වැඩ ගන්න පුළුව දවස්තුනක් ඔෆිසේට ඉහිල්ලට ගන්න පුළුව ට ඔෆිසකට ගහම පිට පැසිලිටිස් තියෙනවා කියන්නේ කන්න බොන්න ඊළඟට ජිම් එකක් තවට ශවරූම්ස් නැපරම් ඒවගේ ෆැසිලිටිස් ගොඩක් තියෙන වර්කින් කල්චය ගත්තොත් අතරම එක ගොඩක් ෆ්‍රෙන්ලි සපන් සපෝටි කල්ච එකක් තියන්නේ එන හැමම තව් කරනවා සහ සැට් කල්ච එකක් තියෙන්නේ දමිකතින් අපිට කියන්නක ඇත්තරම මොකක්ද ගැන්න Google එක වගේ පොසිෂන් එක මොකක්ද පොහමද කන්ට්‍රිබියටන ටීම එකට කියල මම ඇත්තට වැඩ කරන්නේ Google Cloud ඩොමන් එක අපේ Google එක තියෙන Google Kubernetes එන්ජින් කියල එකක් තොට එක අතරම් කරන්න Kubernetes කියනක ඉන්ෆ්‍රස්ට්‍රක්ච ඇස සවිසිදිට වෙන්න කරන එක තකොට ඒක තින ඔටෝපොයිල් එන්ජින් කියලා ටීම් එකක් තොට මං වැඩ කරන්න ඒක ඔටපයිලට් කියන ප්‍රඩක්ටයක් තකොට ඒක වෙන්නේ දැන් Kubernetes වල Google එක දැන් හොස් කරන්න විදි දෙකක් තින එකක් තමයි ඒගොලන් කස්ටමස්ට ක්ලස්ටයක් හදාගෙන ස්ටන්ඩ ක්ලස්ටයක් හදාගෙන ගලන්ට ඩිප්ලෝයි කරන කන්තුල හමනත්තන් ඊළඟ සලූෂන් තම අපි ඩිප්ලොයිමට ඩේ කරන තකොට ඒගොලන්ගේ මේ පොඩ්ස්වල්ටන් අනු තම අපි ඒ චාජිං ෆෙන් හෙම හරි එතකොට අපිට කියන්නකො දැන් වගේ ෆියච ප්ලන්ස් පුනාද මගේ දැන්ට හිතන් ඉන්න විදියට තින්ම Googleගේ දිගට වැඩකන්න තම දැනට හිතන් ඉන්න එතකොට තවතු දුන හතකින් ඊළඟ ලෙවල්ලට ප්‍රමොට්ලා ඉස්රටනක තම තින් ප්ලන් එක හරි තවත් වැදගත්ම කොටසක් තමයි අපි දමිකකින් දැනගන්න තියෙන දැන් Google හරි ඒවගේ ටොප් 10 එකැන මුලම ප්‍රසන්ටේජක ඉන්න කම්පනකට ඇතුළත් එද්දි ඇතම තියෙන හොඳ ටෙක්නිකල් සහ නන් ටෙක්නිකල් ඉන්ටව ප්‍රසෙස් එක ඉතින් ඉන්ටව ප්‍රසෙස් එක කොහොම දෙකට මුහුණ දෙන්න මොනාද අපිට තියෙනවන ස්කිල් සෙට් එක ඒවගේම මොන විදි ප්‍රපරේෂණ එකද තියෙනවන වගේ එක්ස්පිරියන්ස එකත් එක්ම අපිට පොඩ්ඩක් ෂයා කරන්න කොහොම ඉන්ටව ප්‍රසෙස් එකගේ කෙන Google එක ගත්තොත් ඉන්ටව රවන්ස් දෙකක් තියෙනවා ෆස් රවන්් එකයි සකන් රවන්් එක සකන් රවන්් ගොඩක් ගෙන ඉස්සරන තිබේ ඔන් සයිට් එකන Google ෆිස් එකට ඉන්වයිට කරලා එනට දැන් කොයිඩ් හින්දාව සකන් රවන්් දැන් ඔන්ලයින් තමක් තියන්නේ තකොට ෆස් රවන්් එක තින් ටෙක්නිකල් ඉන්ටව එකක් කොට සකන් රවන්් එක ටෙක්නිකල් ඉන්ටව හතරයි එච්චාරන් ගුබිනසන් ලීඩශිප් ඉන්ටව කියලා ඇතින එම තම ඉන්ටවිස්ටිය තියෙන්නේ තකොට ටෙක්නිකල් ඉන්ටවට ඇතරම තියෙන ප්‍රබ්ලම් ඇදදිල එක සොල් කරනද තමන් තියෙන්නේ තොට අපි හිතන්නේ එඩිෂන්ස් ගන්න කොහොමද ඒ හටේ තියෙන එකනේ වේසිකලේ ගොල ඉවරවෙට් කරන්න කොහොම අපි මේ පොබ්ලම එක සොල් කරන්න කියෙන තොට ඒලාවිද අපිට ඒකට සොලූෂන් එක නිකං ප්‍රෝග්‍රම්යක් ගහන්න ඕනේ කන ඉන්ටවයක් විනාට ඇත ස්පාකගයන් වෙලාවක් හරි තැංකව දමික අපිත් එක් එකතු වෙලා හරිමරයා එක්ස්පිරියන්ස එක ෂයා කරගත්තේ ඉතින් මේ ගවාලට වැදගත් අපිට වැදගත් ඒ වගේ මේ තැනට යන්න ඉස්සරහරින් අංගිලා මලිලාට ඒවගේම මේ වගේ නිසිටයකින් අවට් වෙන හැම කෙනෙක්ටම ගොඩක් වැදගත් ඉතින් හරි තැංකවර වචයෙන්